ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මං ඔයාලට අරන් ආවා 9 වසර බුද්ධ ධර්මයේ පෙළ පොතේ 3 වන පාඩම. අනුත්තර පින් කෙතය සංගගන. මාතෘකාව තමයි අනුත්තර පින් කෙතය සංගගන. පාඩම පටන් ගන්නකොටම තියෙනවා පින්තූරයක්. බුදුහාමුදුරුවෝ බණ දේශනා කරනවා. ස්වාමින් වහන්සේලා ටික දෙනෙකුට ඈතින් ඉරපායලා තියෙනවා ලස්සන ගසක් ළඟ බුදුහාමුදුරුවන් වැඩ සිටිමින් භික්ෂූන් වහන්සේලාට බණ දේශනා කරන පින්තූරයක් තමයි එතන දීලා තියෙන්නේ. ඈතින් වැවක් තියෙනවා. එතකොට මුවෝ ටිකක් බලාගෙන ඉන්නවා. හාවෝ ටිකක් බලාගෙන ඉන්නවා. හරිම ලස්සන පින්තූරයක්. ඊළඟට තමයි පාඩම පටන් ගන්නෙ. බෞද්ධයන් වන අප පූජනීයත්වයෙන් සලකා වැඳුම් පිඳුම් කරන උතුම් රත්න තුනක් ඇත. බුද්ධ ධම්ම සංඝ යනු එම රත්න තුනයි. මෙම රත්න තුනෙන් සංඝ රත්නය ලොවට දායාද වන්නේ සම්බුද්ධත්වයට පත්ව දෙමාසයකින් එළඹි ඇසළ පොහෝ දිනය. එදා පස්වග මහණුන්ගෙන් ආරම්භ වුණු සඟරුවන මේ වන විට වසර 2600 ගණනක ඉතිහාසයකට උරුමකම් කියයි. සංඝ සමාජය යනුවෙන් හැඳින්වෙන්නේ මෙසේ ලොවට බිහි වූ මහා සංඝරත්නයයි. මහා සංඝරත්නය සතු උදාර වූ ගුණ සමුදායත් සිදු කරනු ලබන උතුම් ආගමික අධ්‍යාපන හා සමාජ මෙහෙවරක් නිසා උන්වහන්සේලා ලෝකවාසී සියලු බෞද්ධයින්ටම මහාර්ග වූ සම්පතකි. සංඝරුවනේ සුවිශේෂී වූ ගුණ 9ක් දහමෙහි සඳහන් වේ. පළවෙනි ගුණය සුපටිපන්න. මහා සංඝරුවන මනා පිළිවෙත් ඇති බැවින් සුපටිපන්න වනසේක. එම පිළිවෙත නම් නිර්වාණ මාර්ගයයි. එනම් රාග, ද්වේෂ, මෝහ නැති කරන මාර්ගයයි. සංඝ රත්නයට අයත් ඇතැම් උතුමෝ නිවන පසක් කොළෝය. සෙසු පිරිස එම මාර්ගයේ ගමන් කරති. එබැවින් මේ සියලු මහා සංඝ රත්නය සුපටිපන්න ගුණයෙන් යුක්තය. කවියක් තියෙනවා ඊළඟට. මුනිදු දෙසූ විලසින මහගු පිළිවෙත් සුරකින අරිය අට සංඝ ගණ සුපටිපන්නය කියා පැවසින. ආයෙත් බලමු. මුනිදු දෙසූ විලසින මහගු පිළිවෙත් සුරකින අරිය අට සංඝ ගණ සුපටිපන්නය කියා පැවසින. දෙවැනි ගුණය උජ්ජුපටිපන්න. දෙවැනි ගුණය උජ්ජුපටිපන්න. ඒ යටතේ අදි ශීල, අදි චිත්ත, අදි ප්‍රඥාවෙන් යුක්තව ඍජු ප්‍රතිපත්තියෙහි යෙදෙන බැවින් සංඝ රත්නය උජ්ජුපටිපන්න නම් වනසේක. එහි අදහස ඍජු ඇද නැති ආර්ය ප්‍රතිපදාවට අනුව උන්වහන්සේලා කටයුතු කරන බවයි. ශරීරයට අධික සැප සම්පත් ලබා දෙන කාම සුකල්ලිකානු යෝගය හා ශරීරයට අධික දුක් දෙන අත්තකිලමතානු යෝගය යන අන්තවලින් මිදී මධ්‍යම ප්‍රතිපදාව අධික දුක් දෙන අත්තකිලමතානු යෝගය යන අන්තවලින් මිදී මධ්‍යම ප්‍රතිපදාව අනුව උන්වහන්සේලා කටයුතු කරන සේක. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ එම ඍජු හෙවත් අවංක පිළිවෙත අනුගමනය කරන නිසා උන්වහන්සේලා උජ්ජුපටිපන්න ගුණයෙන් යුක්තය. කවියක් තියෙනවා. නොවෙත් ලෙස සොඳිනා මැදුම් පිළිවෙත පුරනා බැවින් සංගරුවනා යුතුයි උජ්ජුපටිපන්න ගුණිනා. නොවක් ලෙස සොඳිනා මැදුම් පිළිවෙත පුරනා බැවින් සංගරුවනා යුතුයි උජුපටිපන්න ගුණිනා. තුන්වෙනි ගුණය ඥාය පටිපන්න. ඥාය යනු නිවන් මගට නමකි. බුදු දහමට අනුව නිවන් අරමුණු කරගත් ශ්‍රාවකයා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ ගමන් කළ යුතුය. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
මහා සංඝරුවන එම ආර්ය මාර්ගයෙහි ගමන් කරන උතුමන් පිරිසකි. එසේ නිවන් සාදා දෙන පිළිවෙත් දරන බැවින් උන්වහන්සේලා ඥාය පටිපන්න ගුණයෙන් යුක්ත වන සේක. ඒ යටතේ කවියක් තියෙනවා. සංඝ මැදට එන්නෝ අරි අටඟි මග යන්නෝ ඥාය පටිපන්නෝ කියා එබැවින් හැඳින්වෙන්නෝ. සංඝ මැදට එන්නෝ අරි අටඟි මග යන්නෝ ඥාය පටිපන්නෝ කියා එබැවින් හැඳින්වෙන්නෝ. හතරවෙනි ගුණය සාමීචි පටිපන්න. සංඝරුවන අනුගමනය කරන නිර්වාණගාමී මැදුම් පිළිවෙත ගරු බුහුමනට ලක් විය යුත්තකි. එබඳු ගරු බුහුමන් ලැබීමට සුදුසු ආර්ය ප්‍රතිපදාවක් පුරන හේයින් මහා සංඝරුවන සාමීචි පටිපන්න ගුණයෙන් යුක්තය. දුටු විට හුනස්නෙන් නැගිටීම, ආසන පැනවීම, පවන් සැලීම, පාදෝවනය, මුව දෙවීම හා ස්නානය සඳහා පැන් පහසුකම් සලසා දීම, සිවුරු සෝදා දීම, සේනාසන පවිත්‍ර කර දීම ආදී අප උපස්ථාන ලැබීමට උන්වහන්සේලා සුදුසුය. ඒවා සාමීචි කර්ම යනුවෙන්ද හඳුන්වේ. ඒ යටතේ පුදමින් සිව්පසය උවටැන් වලට සුදුසුය. එබැවින් සංඝගණය කියති සාමිචි පටිපන්නය. පුදමින් සිව්පසය උවටැන් වලට සුදුසුය. එබැවින් සංඝගණය කියති සාමිචි පටිපන්නය. පස්වෙනි ගුණය ආහුනේය. සැදැහැවතුන් ඊතා දුර බැහැර සිට වෙහෙස මහන්සි වී ශ්‍රද්ධාවෙන් රැගෙන එන සිව්පසේ පිළිගැන්වීමට සුදුසු වන නිසා භික්ෂූන් වහන්සේලා ආහුනේය ගුණයෙන් යුක්තය. උන්වහන්සේලා සතුව පවත්නා සිල්වත් බව ඊට හේතුවයි. එසේ සිව්පසය පිළිගන්වන සැදැහැවතුන්ට බොහෝ අනුසස් ලැබේ. දුර සිට රැගෙන එන දෙයකින් උවද සැදැහෙන පිදුමට නිසි බැවින ආහුනේයයි අරිය සංඝගණ. දුර සිට රැගෙන එන දෙයකින් උවද සැදැහෙන පිදුමට නිසි බැවින ආහුනේයයි අරිය සංඝගණ. හයවෙනි ගුණය පාහුනේය. පාහුනේය යනුවෙන් හැඳින්වෙන්නේ ඥාති හිතමිත්‍රාදීන් සඳහා පිළියෙල වෙන සංග්‍රහයටය. එවැනි සංග්‍රහයක් වෙනත් කිසිවෙකුට සිදු කරනු නොලැබේ. එසේ ආගන්තුක සංග්‍රහයක් වුවද පිළිගැන්වීමට සුදුසු වන නිසා උන්වහන්සේලා පාහුනේය ගුණයෙන් යුතු වන සේක. පළමුව අන් සැමට නිසි වන බැවින් පිදුමට මහා සංඝරුවන සෙට පාහුනේයයි අනුව දහමට. හත්වෙනි ගුණය දක්ඛිනේය. මෙලොව පරලොව සැපත පිණිස පිළිගන්වනු ලබන සියලු දාන පිළිගැන්වීමට සුදුසු වීම දක්ඛිනේය නම් වේ. දන් දීමෙන් අපේක්ෂා කරන ආනිශංස උපරිම වශයෙන් ලැබීමට නම් සුදුසු පුද්ගලයින්ට පිළිගැන්වීම යුතුය. ඒ අනුව දන් පිළිගැන්වීමට වඩාත්ම සුදුසු වන්නේ මහා සංඝරුවනයි. එනිසා උන්වහන්සේලා දක්ඛිනේය ගුණයෙන් යුක්තය. දායක පක්ෂයට දෙව් මිනිස් සැප ලැබෙන්නේ එවන් පිරිසකට දන් පිළිගැන්වීමෙනි. ශීල සමාධි ප්‍රඥා ආදී පිළිවෙත් සම්පූර්ණ කළහා එසේ කිරීමට වෙරදරන පිරිසක් වශයෙන් සංඝ රත්නය දක්ෂිනාව පිළිගැන්වීමට හැම අතින්ම සුදුසු උතුමන් වේ. උතුම් සැප ලැබදෙන දනක් දීමට නිසිවන බැවින් මහා සංඝගණ දක්ඛිනේයයි කියා පැවසින. අටවෙනි ගුණය අංජලී කරණීය. ඇඳිලි බැඳ දොහොත් නගා වැඳීමට සුදුසු වීම අංජලී කරණීය නම් වේ. ලෝකයා විසින් දොහොත් මුදුන් දී සිදු කරනු ලබන වන්දනාමානවලට සුදුසු බැවින් මහා සංඝරුවන අංජලී කරණීය ගුණයෙන් යුක්ත වන සේක. උන්වහන්සේලා උතුම් ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වීම ඊට හේතුවයි. අප මහා සංඝරුවනට වඳිනුයේ බියෙන් හෝ ලාභ අපේක්ෂාවකින් හෝ නොවේ. සැදැහැ සිත පෙරදරි කොටගෙනය. අංජලී කරණීය ගුණයෙන් යුක්ත වන මහා සංඝරුවනට දිව්‍ය බ්‍රහ්මාදීහු පවා වන්දනය කරති.
ඇඳිලි බැඳ මැනවින් පිදුමට නිසිය සැබවින් සඟරුවන එබැවින් යුතුයි අංජලි කරණී ගුණයෙන්. 9 වෙනි ගුණය අනුත්තරම් පුඤ්ඤං කෙත්තං ලෝකස්ස. සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් පිරිපුන් මහා සඟරුවනට සිව්පසයෙන් උවටැන් කිරීම මහානිශංසදායී පින්කමකි. සාරවත් වූ කුඹරකින් ලැබෙන අස්වැන්න මෙන් සැදැහැවතුන්ට පින් නැමැති අස්වැන්න නෙලා ගැනීමට භික්ෂූන් වහන්සේලා උතුම් වූ කුඹරකි. ඒ අනුව මහා සංඝරත්නය අනුත්තර පුඤ්ඤක්කෙත්ත නම් ගුණයෙන් යුක්තය. ලොව සැදැහැ ඇති ධන පින නම් බීජ වපුරන සරු කෙතවන බැවින අනුත්තර පින් කෙතය සංඝගණ. ඊළඟට තියෙන්නේ සාරාංශය. ත්‍රිවිධ රත්නෙහි තුන්වෙනි රත්නය මහා සංඝ රත්නයයි. මහා සංඝරුවන සතුව ශීලාදී ගුණධර්ම රැසක් ඇත. එම ගුණාංග සාරාංශ කොට දක්වා ඇති පාඨය සුපටිපන්නෝ යනුවෙන් ආරම්භ වේ. සෝවාන් ආදී මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නයේ ගුණ අසීමිතය. ඒ සියල්ල ගුණ 9ක් ලෙස සංග්‍රහ කොට තිබේ. ඊළඟට ක්‍රියාකාරකම පළවෙනි ප්‍රශ්නය සුපටිපන්නෝ පාඨය නිවැරදිව සජ්ජායනා කරන්න. දෙවැනි ප්‍රශ්නය එම පාඨයෙහි ඇති සංඝ ගුණ 9 නම් කොට සිංහල තේරුම දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නය සංඝ රත්නය යනුවෙන් ගිහියන් විසින් ඉටු කළ යුතු යුතුයකම් පෙන්වා දෙන්න. පැවරුම ආසන්න රෝහලක රෝගීව වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරීමට සුදුසු වැඩපිළිවෙලක් ගුරු දෙගුරුන්ගේ උපදෙස් පරිදි සංවිධානය කරන්න. පුහුණුවට සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරියුත් මහමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝ ගණ සොබනා මුදුනත් බැඳ නමදින් බැති පෙමිනා. ඒ කවිය තියෙන්නේ ලෝ වැඩ සංග්‍රහයේ. ඉතින් මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපි අලුත් වීඩියෝ එකකින් 4 වෙනි පාඩමත් එක්ක හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.